ෆෝනයක් ගන්න ඕනම කෙනෙක් මුලින්ම බලන දෙයක් තමයි ඒ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. එහෙනම් අපි ඊළඟට මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරමු. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරද්දී ඔයාලට මේක අඟල් 6.7ක ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක HD+TFT-U cuts කියන ඩිස්ප්ලේ එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට එන්නේ. ඒ වගේම ඔයාලට පේන ඇති මේක බ්‍රයිට්නස් එක උපරිම වැඩි කරාම මොන වගේ එළියක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට මේක දවල් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේන ඇති මේකේ බෙසල්ස් ගොඩක් හීනියට හදලා තියෙන්නේ. යට නම් පොඩ්ඩක් ලොකුවට බෙසල් එක බලා ගන්න පුළුවන්. ඒ වුණත් දෙපැත්තේ උඩ ගොඩක් හීනි බෙසල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති ඩිස්ප්ලේ එක මොන වගේ එළියක් තියෙනවද කියලා. ඉතින් ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකේ රීෆ්‍රෙෂ් රේට් එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ 60 Hz රීෆ්‍රෙෂ් රේට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නම් මම මේ ස්මාර්ට්ෆෝන් එකේ දාගෙන පොඩි අඩුපාඩුවක්. මොකද මේ මිලට 90 Hz රීෆ්‍රෙෂ් රේට් තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. ඒ වුණත් 60 Hz වලින් ඔයාලට ඩේ ටු ඩේ වැඩවලදී ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ගේම්ස් ගහද්දී වගේ මූවි එකක් බලද්දී සෝෂල් මීඩියා වගේ පාවිච්චි කරද්දී ඔයාලට කිසිම ලයික් ගයක් නැතුව ස්මූත්ලි මේකේ 60 Hz උනත් ඔයාලට හොඳට යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.